Wom, wom, duck, wom, duck, wom. Pin, teka. Dengan damat, pwede daw sa mata. Karen! Dengan damat, acara keren. Dengan damat, saja deh mata elan. Dekan Dangap, acara keren. Dekan Dangap, disesum diwat keren. Dekan Dangap. Karma sama kan? Sama balik. Duck. Warm. Duck. Warm. Duck. Warm. Duck. Warm. Duck. Warm.
Bela, kita kerja dan lebih bagus. Oh ya, apa kita dan kita lebih bagus. Mana yang kelas lebih naruh kita pasti ini ada. Jadi kan Kandai mak, sini satu lang. Kandai mak, satu lang. Kandai mak, satu napas keran. Kandai mak, ajar keran. Sidway, sit in. Bersandar ke mesej. Dia kira polis panik jaya mata dia orang tadi kata polis silakan polis tinggal ada awak kalau itu ada jika kita kerja ada awak terakhir mesej. Dia polis panik jaya sudah mata ये आते की वीडियो dari pemerintah saat itu nanti mau terai. Yang tahu ini Sri Lanka polisi ini opini utara gauli sanda. Kalau polis bertumbuh malam itu mah tempat ter puspora dekat sanda. Mah gauli ngana ada karena bandar le polis kota se district bar dekat apa sahaja itu kita itu mana gauli ngana ada karena malam itu. ये सावधानी लगा दिया
ප්‍රධානමන්ත්‍රීතුමාගේ උපකාරයෙන් සඳහා ගෞරවනීය ස්තුතිය බණ්ඩාර කොට්ටාසේ සහකාර පොලිස් අධිකාරිතුමාට ස්තුතියක් වෙනවා. ඊළඟට තියෙන්නේ චරිතා ප්‍රදානය කිරීම මා ගෞරවයෙන් ආරාධනා කරනවා රෝහල්කුමරු පොලිසිය පොලිස් සැරේ 45 පන්සියන්නේ ඉසාරි ධම්මෝ හවේ රක්කති ධම්මචාරී චරිතා ප්‍රදානය ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීම උදෙසා අපරාධ හා ප්‍රචණ්ඩත්වකින් තොරව විශ්වාසයකින් ජීවත් විය හැකි පාරිසරික නීතිය හා සාමය සුරක්ෂිත කිරීම සඳහා 1866 සැප්තැම්බර් මාස 3 වන දින ශ්‍රී ලංකා පොලිසිය ව්‍යවස්ථාපිතව ස්ථාපිත කරන ලදී. ජයසූරිය කම්කානම්ලාගේ ජේමිස් ජයසූරිය සහ කිරින්දේ ගෙදර ලීලාවතී යන මව්පියන්ට දාව 1964 4 වෙනි මාස 19 වන දින අඹගස්දෝ ග්‍රාමයේදී අශෝක රත්න ජයසූරිය කුලකුමරුවා උපත ලබා ඇත. වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපන ලබා ඇති අතර ඔහු විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යකෝ සිට 1985 10/20 වන දින නිලාංක 12209 යටතේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවයට බැඳී 2003 1 පළමුවන දින පොලිස් සැරයෙන් තනතුරටත් 2020 2 වන දින උප පොලිස් පරීක්ෂක තනතුරටත් උසස් වීම ලබා ඇත. නිලධාරියා පුරා වසර 39ක සේවා කාලයක් පොලිස් රාජකාරී යෙදී සිට ඇත. මොහොමඩ් හුසේන් සිත්ති හුසේයා කුලකුමරිය සමග විවාහ වී ඔවුන් දෙදෙනාට දාව සමාජයට වැඩදායි හා යහපත් ගතිපැවතුම් වලින් පිරිපුන්ව ජීවත් වන දියණියන් දෙදෙනෙකු සහ පුතණුවන් දෙදෙනෙකු මෙලොවට ජනිත කර ඇත. ශ්‍රී ලංකා ධර්ණිතලයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩත්වය රැකගැනීම සඳහා පොලිස් නිලධාරියෙකු ලෙස ඔහුගේ යුතුයකම හා වගකීම සිතෙහි ධාරණය කර ගනිමින් කොළඹ මාන්කොළඹ වවුනියාව පොළොන්නරුව බුද්ධි කොට්ටාසය යන කොට්ටාසවල රාජකාරී කිරීමෙන් අනතුරුව 2013 1 වන දින බණ්ඩාරවල කොට්ටාසයට වාර්තා කර 2014 2 වන දින සිට විශ්‍රාම ගන්නා තුරු එනම් 2024 4 වන දින දක්වා හපුතලේ පොලිස් ස්ථානයේ රාජකාරී කර ඇත. රුධිර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පැවති කාල සීමාවේදී තම ජීවිතයේ පරදුවට තබා උතුරු නැගෙනහිර මෙහෙයුම් කලාපවල රාජකාරී කරමින් සිය රාජකාරී බලයේ ආචාරශීලී ලෙස නීතිගරුකව ඉටු කර ඇත. 2026 පෙබරවාරි මාස පළමු වන දින රෝගාතුරව බදුල්ල රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබමින් සිටියේදී මියගිය අශෝක රත්න ජයසූරිය නිලධාරියා පුරා වසර 39ක පමණ වූ මෙකී රාජකාරී කාලය තුල අභිමානවත් පොලිස් සේවයකට හිමිකම් පාමින් පොලිස් රාජකාරී ඉටු කිරීම වෙනුවෙන් පූර්ණ භූමි දීර්ඝ සේවා ප්‍රථමාධාර පොලිස් 125 පොලිස් 150 සමරුම් ඇතුළු පදක්කම් හිමි කරගෙන ඇති අතර අපරාධ විමර්ශන පාඨමාලාව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පාඨමාලාව පොලිස් පරිපාලනය යන පාඨමාලා හදාරා ඇති දක්ෂ නිලධාරියෙකි. 2024 4 වන දින පොලිස් ශ්‍රේණියෙන් විශ්‍රාම යන තෙක් ඉතා සාර්ථකව තම රාජකාරී ඉටු කරනු ලැබූ නිලධාරියෙකු බව සිහිපත් කරමි. පොලිස් නිලධාරියෙකු ලෙස ඔහුගෙන් සිදු වූ සේවාවන් දහසකුත් එකක් අතර ශ්‍රී ලංකා මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩත්වය ආරක්ෂා කර ගැනීම සඳහා වසර 39ක් තුළ පොලිස් ඉතිහාසයට එක් කළ වීර වික්‍රමාන්විත රාජකාරිය අද සිහිපත් කරන්නේ ඉමහත් ආඩම්බරයෙනි. පොලිස් සේවයට අමිල මෙහෙවරක් ඉටු කළ ඔහුගේ ජීවන පහන්සිල නිවී ගියද හිරු නැගෙන විටද හිරු බැස යන විටද ඔහු ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් සිදු කළ කැපකිරීම සදාතනිකව සිහිපත් ගන්නවා ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු පොලිස්පතිතුමා ඇතුළු සියලුම නිලධාරීන් නිලධාරිනියන් ඔහුගේ සේවය වෙනුවෙන්
ශ්‍රී ලංකා පොලිසියේ ගෞරව අභිමාන ප්‍රණාමය මෙයින් පුද කර සිටිනවා වගයි. මේට පොලිස්පති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. නියෝගිය පොලිස් පරීක්ෂක ජයසූරිය මහතා වෙනුවෙන් සැකසම් ප්‍රදාන කර පොලිස් සැරේ මහතාට ස්තුතියක් දෙනවා. ඊළඟට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අවස්ථාවේදී හපුතලේ පොලිස් ස්ථානයේ මගින් පිළිවටනයක් සකසා තිබෙන සහෝදර නිලධාරී ස්ථානාධිපති රජසීල සහෝදර නිලධාරීන් මා ගෞරවයෙන් බණ්ඩාර කොට්ටාසේ දිස්ත්‍රික් භාර දෙකතුමාට සාකච්ඡා කරන්නට ගෞරවයෙන් ආරාධනා කරනවා. මෙම සිහිවටන ඵලකයේ මේගේ අපේ සහෝදර නිලධාරියාගේ නිහිත වෙත භාර දෙනවා. ඊළඟට මා නැවතත් අපේ සහකාර පොලිස් අධිකාරිතුමාට ආරාධනා කරනවා මෙම නිලධාරියා රාජකාරී කළ කාලය තුළදී ශ්‍රී ලංකා පොලිසිය ලබාගත් පදක්කම් සාපේක්ෂව බිරිඳ බාරගන්න. ඊළඟට ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ඊයේ නිලධාරියා වෙනුවෙන් කරන ලද ගෞරවය දෙකින් අවසන් කරනවා. ඊළඟට ඉදිරි වැඩ කටයුතු කරගෙන යන සඳහා මේ මුත්‍රදේහය පවුලේ ඥාතීන්ට බාර ගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අමගලපාලිය සීරුවේ සිටින් මැතින්ද මියගිය සහෝදර නිලධාරී පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතාගේ අවසන් කටයුතු පොලිසිය විසින් අවසන් කර අවසන්යි. අවමංගල පාළියේ ඉස්සර යාමට අවතරපත් මැතින් අමංගල පාළිය පහසුවේ සිටින් දේ කණ්ඩායමක් සීරුවේ සිටින් දේ මත ළඟා වන් දේ කණ්ඩායම ආචාර කරන් දේ කණ්ඩායම දජය ඉවත් කරන් අමංගල කණ්ඩායම ආචාර කරන් මේ ලකුණු සාවමට හැරෙන් ගමනේ යා අමංගල පාළිය සීරුවේ ඉස්රේ ලකුණට හැරි විසිර යා Oleh kasih banyak.
ඉන්නවා නම් එන්න. එමනම් ගෘහාධිපති අපේ අනිමාර්ය සූර්ය සහ දරුකට සියලු දෙනාටම අවසරයි. ඊළඟට කෙනේ ශ්‍රී සිද්ධ ප්‍රජාපති අවසන් බොහොම පුද කිරීම සඳහා ආගමික වතාවත් සිදු කරන සෞරින් ඉල්ලා සිටිනවා. साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयं बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि द्वितीयं संघं शरणं गच्छामि तृतीयं बुद्धं शरणं गच्छामि तृतीयं धम्मं शरणं गच्छामि तृतीयं संघं शरणं गच्छामि पाणातिपाता वीरमणि सिक्खापदं समादयामि अभिनादाना वीरमणि सिक्खापदं समादयामि वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरावीरे मध्यममादट्टाना वीरमणि सिक्खापदं समादयामि अनिच्चावत संखारा उपायरवयरामिनो उपजित्वा निरुच्यन्ति संरूपसमोऽसुतो अनिच्चावत संखारा उपायरवयरामिनो उपजित्वा निरुच्यन्ति तेषां रूपसमोऽसुतो अनिच्चावत संखारा उपायरवयरामिनो उपजित्वा निरुच्यन्ति तेषां रूपसमोऽसुतो अचिरं मतरङ्गायो अटवीं अधिष्ठति चुक्तो अपेतविज्ञानो निरद्धं वरलिङ्गरम् अचिरं मतरङ्गायो अटवीं अधिष्ठति चुक्तो अपेतविज्ञानो निरद्धं वरलिङ्गरम् अचिरं मतरङ्गायो अटवीं अधिष्ठति चुक्तो अपेतविज्ञानो निरद्धं वरलिङ्गरम् श्री सिद्ध प्रजामंडलीय अनुशासकතුමා වහන්දාගාතුමා ලේකම්තුමා ප්‍රධාන ප්‍රති සියලු දෙනාගේම අවසරයි සාලිමා ජයසූරිය පවුලේ සියලු දෙනාගේම අවසරයි අද දින මම හිතන්නේ ශ්‍රී ලංකා ධරණීතරයට මහත් සේවයක් මහත් සේවාවක් ඉෂ්ට සිද්ධ කරපු උදාරතර රණවිරුවෙකුගේ අවසාන බොහොමන පුද කරන මේ මොහොතේදී ශ්‍රී ලංකා පොලිසියේ පැමිණ මෙතුමා වෙනුවෙන් ආචාර සමාචාර කරපු ඒ සියලු දෙනාට ඉතාම ගෞරවනීය ප්‍රණාමය ස්තුතිය පුද කර සිටිනවා පොලිස්පතිතුමා ඇතුළු හැම පොලිස් ස්ථානයකම පැමිණි පොලිස් නිලදරුවන් සියලු දෙනාට අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිමින් ආය මම හිතන්නේ මේ ජයසූරිය මහත්මයා මේ ආකාරයටවත් අපිට දකින්න හම් වෙන්නේ නැහැ ෆොටෝ එකකින් බැලුවොත් විතරයි ජයසූරිය මහත්මයා කරපු සේවය තියලා තමයි යන්නේ මේ දරුවෝ හතර දෙනෙක් ඉන්නවා ඒ වගේම බිරිඳ ඉන්නවා එයාලගේ සේවය තමයි අපිට දැන් ලබා ගන්න තියෙන්නේ ගම වෙනුවෙන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඒ කටයුතු ඒ සිද්ධ කරයි මම හිතන්නේ තව පුතෙක් මම හිතන්නේ රට ජාතියට දායාද කරලා තියෙනවා මම හිතන්නේ මිනුවන්ට පොලිසිය සේවය කරනවා ඔබතුමාට ලොකු ශක්තියක් තියෙනවා තාත්තගේ මේ බොහොමන දකින්නකොට ඔය දරුවන්ට ඒ විදිහ මම හිතන්නේ වැඩිමහල් දියණිය අනිත් දියණිය ඒ මැතිණිය ඒ අනිත් පුතා ඇතුළු ඒ දරු පිළිතුරු අපේ ශ්‍රී සිද්ධ ප්‍රජාමණ්ඩලයේ ප්‍රණාමය පුද කර සිටිනවා මෙවැනි තාත්තා කෙනෙකුට ඔබ තුමාලා මම හිතන්නේ දාව උපන් ඒ පිළිබඳව ඒ වගේම තමයි හලිමා ජයසූරිය මහත්මිය ඒවා කිරින්දේ ගෙදර අපේ සියලුම දෙනාට මම හිතන්නේ අද දින මම හිතන්නේ ශෝකජනක කාලයක් වුණත් මම හිතන්නේ වැඩි කාලයක් දුක් විඳින්නේ නැතුව මෙතුමා අපේ අතරින් සදාටම සමුගත්තා. ඔබ ධම්මෝ හරේ රක්කති ධම්මචාරී කියපු විදිහටම ජීවත් වුණා. ධර්මයේ රකින්න මනුස්සයා ධර්මයේ විසින්ම රකින්නවා කියන එක තමයි ඒකේ තේරුම. ඒ වගේම වුණා ඒත් මරුවා පරදන්න පුළුවන් සමතෙක් జగතෙක් උගතෙක් කවුරුත් අද බිහි වෙලා නැති නිසා අපිත් ඒ තත්ත්වයටපත් වෙන අවසාන වශයෙන් ඔබ කරපු පින් රැස් වෙනවා ඒ වගේ දරුවෝ පින් කරනවා බිරිඳ පින් කරනවා ඒ පින් වලින් ඔබට මම හිතන්නේ කිසිම කාලයක මේ වාගේ රෝගයකට පීඩාවකට පත් නොවි කෙරවල අදනාමරු නිවන් සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ශ්‍රී සිද්ධ ප්‍රජාමණ්ඩල අවසන් දුමන උද කර්ම නිහිදන් කිරීමට එහෙම නැත්නම් බෝධාන දීපාදාන කිරීමට එනම් අපි තමුන්නාන්සේට අවසන් ලබා දෙනවා මට පවුලේ අය වට තුනක් කියන්නේ මේ පැත්තේ පවුලේ ඔව් වට තුනක් මල්ලාටම අයි කරන්න කියලා කියනවා
පත් දියා කියලා තමයි. මට තුනක් කියන්න. හරි දැන් දෙපැත්තට වෙන්න. මට පෙට්ටිය වහලා දෙන්න. පොඩි වෙලාව. වෙලාවක් දෙන්න කියන්නේ අතන අමාරු වුණා. අනේ පොඩි වෙලාව. දැන් වහලා දෙන්න. පොඩි වෙලාව. හරි